40 Days with Jesus. සැබෑව සම විටම නිහඬ නැත. ඇතම් විට ලෝකයේ නොසන්සුන් කරවන අතර අප අන්ධව සිටින තාක්කල් ආලෝකය අපට පෙනෙන්නේ තර්ජනයක් ලෙසිනි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන් අදිනව කියුෂුදෝස් වාරංචියේ තුලින් දිගහැරෙන්නේ සත්‍ය සහ අවිශ්වාසය අතර ඇතිවන දැවැන්ත ගැටුමක්. ජේසුස් වහන්සේ තම පියාණන් වහන්සේගේ නාමයෙන් කළ යහපත් ක්‍රියා දෙස බලා සිටි පිරිස ඒ ක්‍රියාවල ඇති දිව්‍යමය අරුත වටහා ගන්නවා වෙනුවට උන්වහන්සේට ගල් ගැසීමට සූදානම් වෙනවා. මේ අපිට පෙනෙන ප්‍රධානතම කාරණාව තමයි මිනිසා තමාට තේරුම් ගත නොහැකි දෙය සෑම විටම ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරන බව. ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් අසන ප්‍රශ්නේ අතිශය ගැඹුරුයි. මා කළ බොහෝ යහපත් ක්‍රියා අතරින් කිනම් ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නේහිද කියා උන්වහන්සේ ඔවුන්ගෙන් විමසනවා. ඇතැන්ම ඔවුන් ගල් ගසන්නට උත්සාහ කළේ උන්වහන්සේ කළ ක්‍රියාවන්ට නෙමෙයි, උන්වහන්සේ කවුද යන සත්‍ය දරාගත නොහැකි වූ නිසාය. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සමග ඇති ඒකත්වය ප්‍රකාශ කරන විට ඔවුන්ගේ සම්ප්‍රදායික ආගමික රාමුවට තර්ජනයක් වෙනවා. අපගේ ජීවිත තුළ ඇතම් විට සත්‍ය අප සොයන දෙයට වඩා වෙනස් වූ විට අපේ පිළිගන්නවා වෙනුවට ඒට ගල් ගැසීමට හෝ අපගේ ජීවිත වලින් ඉවත් කිරීමට ප්‍රතික්ෂේප කිරීමට අපි සියලුම දෙනා සූදානම් වෙනවා. නමුත් ජේසුස් වහන්සේ පලා යන්නේ නැහැ. උන්වහන්සේ ඔවුන්ගේ තර්කවලට බුද්ධිමත්ව පිළිතුරු දෙමින් පෙන්වා දෙන්නේ තමන් වහන්සේගේ වචන විශ්වාස නොකරන්නේ නම් අවම වශයෙන් තමන් වහන්සේ කළ ක්‍රියා දෙස බලා හෝ විශ්වාස කරන ලෙසයි. මන්ද ක්‍රියාවන් බොරු කියන්නේ නැහැ. සුව වූ ලෙඩුන්, පෙනීම ලැබූ අන්ධයන් සහ සැනසීම ලැබූ පීඩිතයන් යනු පියාණන් වහන්සේ පුත්‍රයා තුළ වැඩවසන බවට ඇති සජීවී සාක්ෂියයි. අවසානයේදී ජේසුස් වහන්සේ ජෝර්දානයෙන් එතරට වැඩම කළසේක. එහිදී බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත පැමිණ යොහාන් බෞතිස්ම පැවසූ සියල්ල සැබෑවක් බව වටහාගෙන උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබනවා. මේ අපට උගන්වන වැදගත් පාඩමක්. ලෝකයේ සත්‍යයට ගල් ගසද්දී සැබෑ ලෙසම දෙවියන් වහන්සේව සොයන පිපාසිත හදවත් ඇති අය සත්‍ය හඳුනාගෙන ඒ වැළඳ ගන්නවා. අද අපගේ ජීවිත දෙස හැරී බලමු. අප ජේසුස් වහන්සේව හඳුනාගන්නේ උන්වහන්සේගේ ජීවමාන ක්‍රියා තුළින්ද නැත්නම් අපගේ පටු ආකල්පවලට උන්වහන්සේව කොටු කරගත නොහැකි වූ විට අප උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නෙමුද? අප කළ යුත්තේ ගල් අතට ගැනීම නොව විවෘත හදවතකින් උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය පිළිගැනීමයි. ජේසුස් පිටයි.